අපිට පොඩි ඉන්විටේෂන් එකක් හම්බුණා සිලෝන් පිජන් ඇසෝසියේෂන් එකෙන්. ඒගොල්ලන්ගේ වර්ෂ අවසාන ටයිමින් පිජන් රේස් එකේ ප්‍රයිස් ගිවින් එකට එන්න කියලා. ඉතින් අපි උදේම ලෑස්ති වෙලා නුවරින් පිටත් වුණා. අපි යන්න ඕනේ පානදුරේට තමයි. කඩු ගන්නා පහු කරලා ඊට පස්සේ අඩවතින් හයිවේ එකට දාලා දිගටම ගියා. ඒ යන ගමන් අපිට තව පොඩි වැඩක් තිබුණා. ඒ කියන්නේ අපේ ෂොප්ස් අපේ බඩු ගන්න ෂොප්ස් දෙකකට බඩු වගේක් දාන්න. ඉතින් ඒ මුදලාලි මහත්තුරු හම්බෙලා ඒගොල්ලන්ට බඩු ටික දීලා ඊළඟ ෂොප් එකට ගියා. ඒක තිබ්බේ කොළඹ ගාලු පාරේ. ඉතින් ඒකේ විස්තරත් මම ඔයගොල්ලන්ට දාන්න. ඉතින් මේ ෂොප්ස් දෙකෙන්ම ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. ඊපස්සේ දවල්ට අපි කාලා ඉවර වෙලා අපේ ලොකේෂන් එකට යන්න වාහනේට නැග්ගා. කොහොම හරි ලොකේෂන් එකට ගියා. පට්ටම ලස්සන ලොකේෂන් එක තමයි මේ වර තිබ්බේ. අපි දැක්කා පාර දිනපු කට්ටියට තෑගි ගොඩාක් ලෑස්ති කරලා දිනවා. ඉතින් ජෙම්ෆාම අපිත් තෑගි ගොඩාක් ගෙනිච්ච ඒගොල්ලන්ට දෙන්න. ඒ වගේම සලාන පදක්කම් ගොඩාක් ලෑස්ති කරලා දිනවා අපි දැක්කා. ඉතින් අපි අපේ ජෙම්ෆාම ස්ටෝල් එක කම්ප්ලීට් කරලා ඉවර වෙලා ආවිල්ලා හිටපු කට්ටියත් ඒ කතා බහ කරලා ඉවර වෙනකොටම වගේ උත්සවය පටන් ගත්තා. ඉතින් ජාතික ගිය කියලා ආරාධිත අමුත්ත පොල්තෙල් පහන දැල්වලා තමයි මේ උත්සවය පටන් ගත්තේ. ඉතින් අපිටත් ආරාධිත අමුත්තක් විදියට අපිට පොල්තෙල් පහන දැල්වන්න අවස්ථාව හම්බුණා. සංවිධායක මණ්ඩලය මේ හිටපු කට්ටියට කතා කරාට පස්සේ ක්‍රීඩකයන්ට ඒ කියන්නේ දිනපු කට්ටියට ඒගොල්ලන්ගේ කුසලාන පදක්කම් තියාග බෙදා දෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අපිත් අපේ අග ටික ඒගොල්ලන්ට බෙදලා දුන්නා. ඒගොල්ලොත් අපිට ලිනයක් දුන්නා සමරු සටහනක් විදියට. අපිට පොඩි chance එකක් හම්බුණා මේ තරගයේ පළවෙනි ජයග්‍රාහකයාත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. අපි ඇවිල්ලා ඉන්නේ සිලෝන් පිජන් ඇසෝසියේෂන් එකේ වර්ෂ අවසාන තරගාවලිය ත්‍යාග ප්‍රදානෝත්සවයේ. මේකෙදි අපිට පළවෙනි තරගකරුවත් එක්ක වගේම තවත් තරගකරුවෙක් එක්ක අපිට කතා බහ කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අපි ඒගොල්ලන්ගෙන් අහලා බලමු මේ පාර තරගෙට ඒගොල්ලෝ කොහොමද ලෑස්ති වුනේ, ඒ වගේම ලබාගත් අලුත් අත්දැකීම් මොනවද, ඒගොල්ලන්ගේ ලොෆ්ට් එක ගැන, ඒගොල්ලෝ හදන පරිවියු ගැන ගොඩක් දේවල් අපි ඒගොල්ලන්ගෙන් අහලා දැනගමු. අපිට අයියාගේ නම කියන්නකෝ. ඔව් මම ඇත්තටම අස්කින් කූල්. මගේ බ්‍රෑන්ඩ් නේම් එක අස්කින් කූල්. අපේ මේ ක්‍රීඩාව. මේකේ වගේම අපේ හොබි එක. මේ දෙකම තමයි මේ අපි මේ දේ මේ කරන්නේ. ඉතින් අපි ඇත්තටම මේකට පුදුම කැපවීමකින්, පුදුම මහන්සියෙන්, පුදුම අරමුණක් තියාගෙන තමයි මේ දේ අපි කරන්නේ. එක මැච් එකක් රෙඩි කරන්න අපි මාස 3කට කලින් ඉඳන් තමයි රෙඩි වෙන්නේ. අපි තරගයකට සහභාගී වෙන්න ඒ සතුන්ට මාස 3කට කලින් ඉඳන් අපි ඒකට රෙඩි වෙනවා. ඉතින් මේ රෙඩි වෙන එක අපි මුල ඉඳන් ඒ සතුන්ට කරන්න ඕන ට්‍රීට්මන්ට්, පණුබේත් ඒ වගේ දේවල් දීලා ට්‍රීට්මන්ට් ටික කරලා කොහොම කරනවා. අපි කරලා තමයි ওই මාස 3ක් ඒ මාස 3ක් ඇතුළතදී අපි සෑහෙන කැපවීමක් කරනවා මේ වගේ තරගයකට සහභාගී වෙන්න. ඉතින් ඒක අපි දැන් අද මෙතන ස්ටේජ් එකේ නැගලා අපි කප් එකක් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි ෆොටෝ එකක් දැම්මම රයිට් මෙයා පරාජය කෙලවුවා. කප් එකක් ගත්තා පැය 13ක් කෙලවුවා. ඒක ඇතුළාන්ත ඒක ඇතුළේ ගැප් වෙලා තියෙන දේ. ඒ කියන්නේ අපි ඕක ඇතුළේ අපි මොකද්ද කරන්නේ කියන ලොකු කැපවීමක් අපි මේකට ගන්නවා. දැන් මේ අවුරුද්දේ මම පැය 13ක් මේ තරඟාවලියේ පැය 13ක් මම ටයිම් එක තිබ්බා. ඉතින් මේක අපි ජාත්‍යන්තරයේ වෙනකම්ම ගෙනියන්න තමයි අපේ මේ උත්සාහය. අපි ජාත්‍යන්තරයට මේ අවුරුද්දේ සෙල්ලම් කරා. මේක කියන්නේ මේක තරාතිරමක් නැහැ. මේ හොබි එකට තරාතිරමක් නැහැ. හැම කෙනාම මේක සහභාගී වෙලා මේ හොබි එක කරනවා. හැම රටකම වගේ මේක
කැටගරි වශයෙන්. ඒ කියන්නේ high flyers කියන කැටගරිය, low flyer කියන කැටගරි. මේ කැටගරි දෙක අතර තමයි මේ තරඟ කියන තරඟ දෙකක්. يعني high flyer ගොඩාක් උඩ නැගලා fly කරන පරවියන්ගේ ක්‍රීඩාවක් වෙනම එක යනවා. අනිත් එක low flyer මේක පල්ලෙයා මට්ටමේ පේන මට්ටමේ දුවන පරවියන්ගේ ක්‍රීඩාවක්. ඒ වගේම තව කැටගරියක් තියෙනවා racing over කියන කැටගරිය. ඒක දුර කොච්චර distance, ඒ කියන්නේ කොච්චර දුර ඉඳන් ගහලා ඒ පරවිය කොච්චර ඉක්මනට ගෙදරෙන්න. ඒ වගේ ඊ තව දේවල් තියෙනවා. يعني තව මේ show events ලගේ show exhibition වගේ තියෙනවා. ගොඩාක් දේවල් මේකේ තියෙනවා. ගැප් වෙලා තියෙනවා. ඉතින් මේක අපි තව ඉස්සරහට ලොකුවට කරගෙන යන්න මේ ස්පෝර්ට් එක, මේක අපේ හොබි එක කරගෙන යන්න තමයි අපේ අරමුණ. මේක කොච්චර, ඒ කියන්නේ කොච්චරක් දුරට ඇවිල්ලා තියෙනවද කියලා සෑහෙන දුරට එතනම ඇවිල්ලා තියෙනවා. නයිට් ට්‍රේනින් එක පවා වෙනකන් ඇවිල්ලා තියෙනවා. يعني මුලින් අපි කරනකොට පැය 5ක් 6ක් 7ක් 8ක් කොහොම අවුරුදු ගණන් වල වැඩි වෙලා දැන් පැය 15යි ගාණක් තරණය කරලා අපි අපේ ලංකාවේ කොල්ලෝ ෆ්ලයි කරවලා තියෙනවා. ඒ කියන්නේ ටර්න් එක අපි සත්තුන් ට්‍රේනින් කරනකොට පැය 17ක් වගේ කාලයක් මම ෆ්ලයි කරවලා තියෙනවා ට්‍රේනින් වල. නයිට් ට්‍රේනින් එකේ. නයිට් එකේ අපි මේක දැන් ඉස්සර කරේ ඩේ එකේ විතරයි. දැන් මේ සත්තුන්ව නයිට් එකේ ට්‍රේනින් කරනවා. නයිට් එකේ ට්‍රේනින් කරලා අද උදේ දැම්මොත් පව්වෙදා වෙනකන් දුවවන්න පුළුවන් කැපැසිටියක් මේ සත්තුන්ට තියෙනවා. අපන අවුරුදු වල මම හිතන විදිහට මීට වැඩි මොකද දෙයක් කෙරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම දැන් මේ තරගෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම පළවෙනිය උනේ මේ පාර. මේ තරගෙන්. ඉතින් මේ පළවෙනියා වෙන්න ඔයා අවුරුදු ගාණක් කැප කරලා තියෙනවා මේ ක්‍රීඩාව වෙන්න. ඔයාගේ හිස්ටරි ගැන පොඩ්ඩක් කිව්වොත් ඔයා කොයි වගේ කාලෙද පටන් ගත්තේ? ඇත්තටම හිස්ටරි එක කියලා කියනවා නම් මට අවුරුදු මේ දැන් මේ මගේ අවුරුදු 6 ඉඳන් වගේ මගේ මේ පරවියෝ කියන දේ, පරවියෝ කියන මේ සතා අපේ ගෙදර හිටියා. අපේ තාත්තා දුකා ගැන තාත්තගේ ඉඳන්ම තමයි මේක පැවතිගෙන ඉන්නේ. ඒ මගේ වයස අවුරුදු 6 ඉඳන්ම අපේ ගෙදර පරවියෝ හිටියා. ඉතින් ඒක ඒ දිගටම ඒක අද වෙනකන් කන්ටිනියුස් වෙනවා. මම හිතන්නේ 34 වෙනි අවුරුද්ද මේ යන්නේ මගේ පරවියෝ එක්ක. ඉතින් එච්චර මේ පරණ ඉස්ත්‍රියක් තියෙනවා. ගොඩාක් අත්දැකීම් අරන් තියෙනවා. ඉතින් මේ දේවල්ත් එක්ක ගොඩක් දේවල් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඉතින් අන්තිම විදිහේ වශයෙන් ඔයාලට මේ ක්‍රීඩාව කියන්නේ ඒ වගේම මේ ක්ලබ් එකේ කට්ටියට දෙන්න තියෙන අවවාද මොකක්ද? ඔව්, ක්ලබ් එකේ කට්ටියට මම කියන්නේ හැම ක්ලබ් එකක්ම හැම ක්‍රීඩකයෙකුටම මම කියන්නේ මේකේ පළවෙනියටම තියෙන්න ඕනේ අපිට මේ ක්‍රීඩාවට ඇතුළු හොඳ පරවියන් බ්ලඩ් ලයින් එකක් තියෙන්න ඕනේ. ෆස්ට් එක පළවෙනි. ඒ වගේම අපිට ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. මේ ඉවසීම කියන දේ නැතුව මේක කරන්න බෑ. ඉවසීම අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙයා අපි අපේ කාල වේලාව මේකට කැප කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි කැප කරන්න ඕනේ. ඉතින් මේ කාල වේලාව යෙදුවොත් පමණයි අපිට ඒ දේ ලබා ගන්න හොඳ රයිඩර් කෙනෙක් වෙනවා. මම ඩ්‍රයිවර් හරියට ඉන්නේ. ඩ්‍රයිවර් හරියට ඉතියොත් තමයි මේ හැම දෙයක් එක්කම අපිට ගැප් වෙලා තියෙන හැම දෙයක් එක්කම ඉස්සරහට යන්න පුළුවන්. අපේ අපි කල්ලුත් කතා කරා අයියත් එක්ක ජෙම්ෆාම් අපේ කල්ලුත් වීඩියෝ එකට සහභාගී වුණා අපේ අබ්දුල් අසීස් අයියා. ඉතින් අයියත් මේ පාර තරගේ සහභාගී වුණා. මේ පාර ඔයාට ලැබිච්ච අත්දැකීම් මේ වගේම මොකද තරගෙදි උනේ ඒ වගේ පොඩ්ඩක් අපි කතා කරමු. ඇත්තරම කිව්වොත් මගේ මේ පාර තමයි මං පළවෙනි පාරට හයි ෆ්ලයර්ස්ලා කම්පිටිෂන් කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 2025 වසරේ තමයි මම පටන් ගත්තේ. ඒ කියන්නේ මීට කලින් ඔක්කොම රේසිං පිජන්ස්ලා තමයි නැෂනල් ලෙවල් එකේ ඒ ටික ඔක්කොම ඉන්ටර්නැෂනල් ලෙවල් ඒ ටික කරගෙන හිටියේ. ඊට පස්සේ ඉතින් මේ අවුරුද්දේ බැලුවා පොඩ්ඩක් හයි ෆ්ලයර්ස් උත් කරගෙන ගියොත් හොඳයි කියලා මට ඒක පොඩි ඒ දවස්වල ඉඳන් ඉස්සෙල්ලම පටන් ගත්තුනේ අපි හයි ෆ්ලයර්ස්. ඊට පස්සේ තමයි ඔය රේසිං ෆීල්ඩ් එකේ රේසිං කම්පිටිෂන් කර හිටියේ. ඉතින් මේක ලොකු අත්දැකීමක්. මම පළවෙනි අවුරුද්දේම පාටිසිපේට් කළා ප්ලේස් එකක් හම්බුණා. ඉතින් තරඟයක ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක් කියන්නේ ඒක අර එකපාර අර හම්බෙච්ච දෙයක් නෙමෙයි. අර කලින් අර තිබ්බු තරඟ රටාවන් අනුව ඒව ගැන ස්ටඩි කරලා තිබ්බ නිසා මට පොඩ්ඩක් මේ වැඩේ කරගන්න පොඩි පහසුවක් තිබ්බා කියන්න තියන්නේ. ඉතින් අස්මින අය කිව්වා වගේ මේ ෆීල්ඩ් එකේ අපි වැඩක් කරනවා කියන්නේ හරි ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ඒක අපි ගොඩක් ඉගෙන ගත්තා. ඉන්දියාවේ ගිහිල්ලා ලැබපු හොඳම අත්දැකීම තමයි ඔය ඉවසීම කියන දේ. ඉතින් මට කියන්න තියෙන්නේ අපේ ෆැන්සියස්ලට සහ හැම ක්ලබ් එකේම ඉන්න මෙම්බර්ස්ලට හැමෝටම කියන්න තියෙන්නේ මේ ස්පෝර්ට් එකේ අපි ඉස්සරහට යනවා නම් අපි ස්ටෙප් බයි ස්ටෙප් මේක හදාගෙන ඉවසීමෙන් කරගෙන යන්න ඕන. එතකොට අපිට ලොකු තැනකට මේ යන්න පුළුවන්. ඉතින් ලබන අවුරුද්දේ වෙද්දී
ලෝකල් ටුර්නමන්ට් වගේම ඉන්ටර්නැෂනල් ටුර්නමන්ට්ස් උත් තියෙනවා. ඉතින් ඒකට ප්‍රෙපෙයාර් වුණොත් හොඳ අවස්ථාවක් තියෙනවා. ගමනක් යන්න පුළුවන්. ලොකු ගමනක් යන්න. ඉතින් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. thank you. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිලෝන් පිජන් ඇසෝසියේෂන් එකේ වර්ෂ අවසාන ප්‍රයිස් ගිවින් එක ඉවර වුණේ. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.